මේ පවත්වන ලබන විනය කර්මය බෞද්ධ සංස්කෘතියේ අපේ බෞද්ධ ධර්මයේ තිරස්ථීන පැවැත්මේදීත් ඉතාමත් වැදගත් කාර්යයක්. එය එක පැත්තකින් අපේ දහමේ පැවැත්මේ අනුලංඝනීය භාවයේ තිබෙන්නේ අපේ ශාසනය මත. ශාසනයේ පැවැත්මේ අනුලංඝනීය භාවයේ තිබෙන්නේ අපේ උපසම්පදා භික්ෂුව මත. ඒ නිසා එක පැත්තකින් ගත්තොත් අද මේ උපසම්පදා විනය කර්මය අපේ බෞද්ධ දහමේ චිරස්ථිතිය අඛණ්ඩතාවය ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්ම උත්සවයක් කොට වැදගත්ම අවස්ථාවක් කොට අපි සැලකන්න ඕනකම තිබෙනවා. අපි තන්නේ රටක් සම්පූර්ණ වෙන්නේ කොහොමද? බෝහැට හිතන්න පුළුවන් පාලම්, පාරවල්, කර්මාන්තශාලා ආදී භෞතික ගොඩනැංවීම් තමයි රටක ස්ථිරභාවය හදන්න කියලා. නැහැ. භෞතික ගොඩනැගීම් රටක සංවර්ධනයේ එක කොටසක් පමණයි. රටේ සංවර්ධනයේ වැදගත්ම කොටස තමයි ඒ සමාජය මොනතරම් ප්‍රමාණකින් අධ්‍යාත්මික දියුණුවක් ලබනවද? අනේකා කෙරෙහි දක්වන ගෞරවය, කරුණාව, අනේකාට සිදුවන දුකක් පිළිබඳ Tamanට ඇති වෙන සහකම්පනය මේ ආදී පොදු ගුණාංගයන් අපේ අධ්‍යාත්මයට ඇතුළත් වී තිබෙනවා. හැබැයි අපේ හාමුදුරන් වහන්සේ කාලාන්තරයක් තිස්සේ අපේ සමාජයේ සිද්ධ වුණු දේ කුමක්ද? මේ යහපත් දේ සහ අයහපත් දේ අතර ඊටා හොඳ බෙදා වෙන් කර ගැනීමකට අපි අසමත් වී තිබෙනවා. බොහෝ විට අපේ සමාජය අයහපත් දේ වටිනාකම් ලෙස තීන්දුව කරන සමාජයක් නිර්මාණය වී තිබෙනවා. ධනය එක්රැස් කරගන්නේ කෙසේද කියන ප්‍රශ්නයට වඩා ධනය තියෙනවා නම් ඒක වටිනාකමක් ලෙස සැලකෙන සමාජයක් නිර්මාණය වී තිබෙනවා. බලය ලබාගන්නේ කෙසේද කියන සාධකයකට වඩා බලය වටිනාකම් සහිත සාධකයක් බවට සමාජයේ තේරුම් අරගෙන තිබෙනවා. ඒ වගේම නීතියකට යටත්ව ජීවත් වෙනවද නීතියට උඩින් ජීවත් වෙනවාද? නීතියට යටත් නොවන උඩින් ජීවත් වෙන කෙනා මහා බලවත් වටිනාකම් සහිත සාධකයක් බවට පත් වී තිබෙනවා. නිසා කාලාන්තරයක් තිස්සේ අපේ රට සිදු වී තිබෙන දේ තමයි සැබෑ වටිනාකම් පද්ධතිය වෙනුවට නොවටිනා ගොඩක් වටිනාකම් පද්ධතිය බවට පත් වී තිබෙනවා. එනිසා ද අප හමුවේ තිබෙන ප්‍රධානම අභියෝගය තමයි මොකද්ද යහපත් දේ මොකද්ද අයහපත් දේ කියලා. අපේ සමාජයට වෙන්කර හඳුනා ගැනීමේ අලුත් කතිකාවතක් අපිට අවශ්‍ය වී තිබෙනවා. එනිසා මම හිතනවා දේශපාලන අධිකාරිය හැටියට අපිට භෞතිකව මේ සමාජය ගොඩනැගීම සඳහා වෙහෙස දැරිය හැකි ගොඩනැගිය හැකි. හැබැයි අධ්‍යාත්මිකව මේ සමාජය ගොඩනගන්නේ කවුද? තෙතමනයක් නැති සමාජය, අනේකා ගැන සහකම්පනයක් නැති සමාජය, කරුණාව, මෛත්‍රිය මුළුමනින්ම වියතෙන් වූ සමාජය, එකිනෙකා කරේ ක්‍රෝධයෙන්, වෛරයෙන්, අවිශ්වාසයෙන් බලන්ඩ යොමු කරලා තිබෙන සමාජයකට කොහොමද අපි යලි කරුණාවේ, මෛත්‍රී ජීවය මේ සමාජයට ගෙනත් දෙන්නේ? අන්නේ ජීවය ගෙනත් දීමේදී මා හිතනවා අපේ ශාසනයට අපේ හාමුදුරන් වහන්සේලාට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. මේ සමාජයට යලි මනුස්සත්වයේ හුස්ම, මනුස්සත්වයේ ජීවය මේ සමාජයට අපි ඇතුළත් කළ යුතු තිබෙනවා. එදී අපේ රටේ හාමුදුරන් වහන්සේලාට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව විශ්වාස කරනවා. එනිසා උපසම්පදාව ලබන අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලාට මේ සමාජයට යලි ජීවය කැටුවගෙන යන්න, මනුස්සත්වය පිළිබඳ පණිවිඩය, කරුණාව, මෛත්‍රිය පිළිබඳ අපේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය, වෛරය, ක්‍රෝධය ප්‍රතික්ෂේප කිරීමේ පණිවිඩය, මේ සමාජයේ යහපත් සමාජයක් බවට පත් කිරීමේ පණිවිඩය විශාල කාර්යභාරයක් අද අපේ උපසම්පදා ලබන අපේ තරුණ අපේ හාමුදුරන් වහන්සේලාට පැවරලා තිබෙන බව මම විශ්වාස කරනවා. ඒ වගේම හිටපු කතානායකතුමා ප්‍රකාශ කරා මේ ජාතිවාදී ජාතික ගැටුම් පිළිබඳව. මේ රජරට පවා මම දන්නවා පොඩි කාලේ අපේ දුම්රිය ස්ථානාධිපතිතුමා දෙමළ මහත්තයෙක්, අපේ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා දෙමළ මහත්තයෙක්, මේ තඹුත්තේගම අපේ අප්පච්චි වැඩ කරේ මිනින්දොර දෙපාර්තමේන්තුවේ මිනින්දොර මහත්තයා දෙමළ මහත්තයෙක්, කනක රාජ මහත්තයා. අපිට දුම්රිය ස්ථානයේ දෙමළ මහත්තයත් එක්ක ගැටුමක් තිබුණේ, රෝහලේ දෙමළ දොස්තර මහත්තයත් එක්ක ගැටුමක් තිබුණේ නේ, අපේ මිනින්දොර මහත්තයත් එක්ක අපිට ගැටුමක් තිබුණේ නේ. අපි තාමත් සහෝදරත්වයෙන් එකිනෙකාට ගරු කරමින්, එකිනෙකාගේ සංස්කෘතියින් අගයමින්, එකිනෙකාගේ භාෂාවට තිබෙන අයිතීන් පිළි අරගනිමින්, එකිනෙකාගේ ආගම් ඇදහිීමේ අයිතිය පිළිගනිමින් ජීවත් වුණු රාජ්‍යයක්. පුරවැසියන් අතර ජාතිවාදී තිබුණේ නැහැ. පුරවැසියන් අතර අදත් ජාතිවාදී නැහැ. හැබැයි මේ ජාතිවාදී පැන නැංගේ කොතනින්ද? මේ ජාතිවාදී පැන නැංගේ බලය ලබා ගැනීමේ මෙවලමක් ලෙස. Tamanට බලය ගිලි වුණාම, බලය අත්පත් කරගන්න බැරි වුණාම යලි තමන්ගේ බලය අත්පත් කර ගැනීම සඳහා ජාතිවාදී උපයෝග කරගන්න. උතුරේ දකුණේ දෙපාර්ශ්වයේම තරංගයට මේ බලය වෙනුවෙන් ජාතිවාදී වැපුරුවා. ජාතිවාදී කියන්නේ එකිනෙකට අන්‍යෝන්‍ය පෝෂණය කරන සාධකයක්. දෙමළ ජාතිවාදී උස්සන්න වෙනවනම් එයා සමාන ලෙස සිංහල ජාතිවාදී උස්සන්න වෙනවා. සිංහල ජාතිවාදී උස්සන්න වෙනවනම් එයා සමාන ලෙස දෙමළ ජාතිවාදී උස්සන්න වෙනවා. ඒ නිසා මේ ජාතිවාදී එක් ජාතිවාදයක් පෝෂණය කරනවා. කවුරු හරි කල්පනා කරනවා නම්
හොඳම දේශප්‍රියමිය වෙන්නේ සිංහල බෞද්ධ ජාතිවාදය වැළඳ ගැනීම කියලා. ඒකේ ප්‍රතිපාර්ශ්වය තමයි අනිවාර්යයෙන්ම දෙමළ හින්දු ජාතිවාදී උස්සන්න වෙනවා. හැමදාමත් මේ රටේ පුරවැසියන් අතර ජාතිවාදී තිබුණේ නැහැ. හැබැයි බලය ගිලිහුණු දේශපාලන ව්‍යාපාරයෙන් තමන්ගේ බලය යලි අත්පත් කර ගැනීම සඳහා මෙවලම කටට මේ ජාතිවාදී උපයෝග කරගත්තා. හැබැයි එම ජාතිවාදයේ ගොදුරු බවට පත් උනේ එම ජාතිවාදී උපයෝග කරගත්තු නායකයෝ ඔවුන්ගේ පවුල් වලයි නෙවෙයි. උතුරේ දකුණෙත් එම ජාතිවාදයේ ගොදුරු බවට පත් උනේ ඈත ගම්වල ජීවත් වෙලා ඉන්න අහිංසක අම්මා තාත්තගේ දරුවෝ. මේ ගල්නෑවේ අපි ගිහිලා බැලුවොත් තියෙන සොහොන් පිට්ටනියක් බැලුවොත් මේ සොහොන් පිට්ටන අඩුම තරමේ 4-5ක්වත් හමුදා සොල්දාදුවන්ගේ සොහොන් තිබෙනවා. මේ ගල්නෑවේ දැන් තමුත්තේකමට යනකොට බස් නැවතුම් පොළවල් බැලුවොත් මේ බස් නැවතුම් පොළවල් කීපයක්ම තිබෙන්නේ හමුදා සොල්දාදු මියගිය හමුදා සොල්දාදුගේ නමින් තමයි මේ කලංකුටිය හන්දිය බස් නැවතුම් පොළ බලන්න. මේ අදි බස් නැවතුම් පොළවල් තිබෙන්නේ. නිසා මියගිය කවුද? ඈත ගම්වල ඉන්න මිනිස්සු. එනිසා මේ ගම්වල ඉන්න අපිට මේ ජාතිවාදයේ ප්‍රතික්ෂේප කරන ජාතික සමගිය ගොඩනැගීම සඳහා වෙහෙස දැරිය යුතුයි. දේශපාලනය ජාතිවාදයේ නැවත අවුස්සනවා. නැවතත් කණින් කොණින් මා දැක තිබෙනවා මේ ජාතිවාදයේ උස්සන්න කිරීම සඳහා දරන ප්‍රයත්නයන්. එහෙම නැතුව බුදුදහම ඒ තිබෙන ධර්මය මත නෙවෙයි මේ ගොඩක් ගැටලු අද පැනනගින් තිබෙනවා. පැනනගෙන උත්සාහ කරමින් යන ජාතිවාදය. එනිසා හිටපු කතානායකතුමා කිව්වා ජාතික සමගිය අපි නිර්මාණය කළ යුතුයි. ඔව් අපි හැම එකකටම ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස්ව වැඩ කරන්න ඉඩ දෙනවා. හැබැයි ජාතිවාදයට නම් ඉඩ දෙන්නේ නැහැ. මම නැවත කියන්නේ මේ නීති ප්‍රමාණවත් නැත්නම් නීති ශක්තිමත් කරලා හරි මේ රටේ ජාතිවාදය පරාද කරලා ජාතික සමගිය නිර්මාණය කරන සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් එකට සහෝදරත්වයෙන් ජීවත් වෙන්න ඕන රටක්. බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් අපි කවුරුත් සහෝදරත්වයෙන් තමන් විශ්වාස කරන ආගම අදහන්න පුළුවන් රටක්. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයාගේ සංස්කෘතින් වලට ගෞරව කරන ඒ සංස්කෘතින් පිළිගන්නා සහෝදරත්වයෙන් පිරින රටක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා රජයක් හැටියට අපේ පාර්ශ්වයෙන් ගත හැකි හැම පියවරක්ම අපි ගන්න ලෑස්ති. ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේලාගේ විනය කර්මයේ විනය පිළිබඳ ප්‍රශ්න මතුවී තිබෙනවා. ඒකට විශේෂයෙන්ම කතිකාවත පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. ඒක තාමත් අවසන් කරගන්න බැරි වුණු තැනකටපත් වෙලා තිබෙනවා. ඒක ඇත්තටම දේශපාලන අධිකාරිය ලෙස අපාතේ නෙමෙයි තිබෙන මම හිතන්නේ අපේ නායක හාමුදුරන් වහන්සේලා අතර පොදුවේ සම්මුතියකට එකගතාවයකට එනවා නම් අපිට ඒ කතිකාවත ඉදිරියට ගෙන යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එතෙක් විහාර දේවාලගම් පනතට එහි 42 සහ 43 වෙනි වගන්ති සඳහා සංශෝධනයන් ඉල්ලලා අපේ මහානායක හාමුදුරන් වහන්සේලා 4 නමම මා වෙත ලිඛිතවත් ඉල්ලීම් කරලා තිබුණා. අපි බුද්ධ ශාසන අමාත්‍යතුමාට බාර දීලා තිබෙනවා. දැන්ටමත් ඒක නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සතුව ඒක ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා මේ ශාසනය පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන විනය ඒ ශාසනය අපේ මහානායක හාමුදුරන් වෙත පැවරිය යුතු තිබෙනවා. ඒ සඳහා රජයක් හැටියට අපි අපේ පැත්තෙන් ලබා දෙන්න පුළුවන් දායකත්වය අපි ලබා දෙන්න ලෑස්ති. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපිට පාරවල් හදන්න පුළුවන්, ගොඩනැගිලි හදන්න පුළුවන්, පාරවල් හදන්න පුළුවන්, මහා භෞතික සංවර්ධනය කරන්න පුළුවන්. හැබැයි මහා ගොඩනැගිල්ලෙන් දරුවෝ පැනලා මැරෙනවා නම් ඒ ගොඩනැගිල්ලෙන් ඇති ඵලය මොකක්ද? මහා පාලම් හදලා වැඩක් නැහැ. පාරේ යන්න විනයක් සහිත සමාජයක් නැත්නම් ඒ පාලමෙන් ඒ පාරෙන් ඇති ඵලය මොකක්ද? මහා ධනෙ එක්රැස් කරලා වැඩක් නැහැ. ඒ ධනය පොදු සමාජයේ වමනා වෙනුවෙන් අපි යොදවන්නේ නැත්නම් ඒ ධනයෙන් ඇති ඵලය කුමක්ද? ඒ නිසා අපිට භෞතිකව අත්පත් කරගන්න ජයග්‍රහණ වගේම සමාජයක් හැටියට අපි අධ්‍යාත්මිකව අත්පත් කරගත්තු ජයග්‍රහණයන් ගණනාවක් තිබෙනවා. ඒ ජයග්‍රහණයන්ට මෙවැනි සංස්කෘතිකම අවස්ථාවන්, මෙවැනි උපසම්පදා විනය කර්ම අවස්ථාවන්, අපේ බෞද්ධ සංස්කෘතියේ තිබෙන විවිධ අවස්ථාන් විශාල ලෙස ඉවහල් වේවි. අපේ හාමුදුරන් වහන්සේලා ගම් නියම් ගම් කරා ගමන් කරමින් දේශනා කරන ධර්මය අපේ සමාජය අලුතෙන් අවදි කරන්න හේතු වේවි. ඒ වෙනුවෙන් අපි එකතුලා වැඩ කරමු කියලා ඉල්ලා සිටින්න මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම.